Yo boys and girls, ගොඩක් සාදරයෙන් පිළිගන්නවා නවී ටෙක් ෂෝ YouTube channel එකේ තවත් brand new video එකකට. ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ gaming PC එකක් තියෙන ඔයාගේ PC එකෙත් mouse cursor එක කොහොමද gaming look එකකට හදාගන්නේ එහෙමත් නැත්නම් වෙනත් mouse cursor එකකට කොහොමද change කරගන්නේ කියලා. ඉතින් අපේ PC එකේ එකම mouse cursor එක දකිද්දිත් එපා වෙනවනේ. ඔන්න ඉතින් ඔයාලා සුපිරි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. වීඩියෝ එකට එකතු වෙලා ඉන්න. වීඩියෝ රන්න කලින් like button press කරලා දැම්ම දාන්න වීඩියෝ like එකක්. ඔයා තවම නවී ටෙක් ෂෝ YouTube channel subscribe කරලා නැත්නම් අනිවාර්යෙන්ම මේ දැම්ම subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙ නැති වැඩි කතා බයිලා නැතුව යමු ඉක්මනින්ම අද වීඩියෝ එකට. වාට කරන්න තියෙන ඔයාගේ PC එකේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක දීලා තියෙනවා නම් ඔයා ඉන්ටර්නෙට් and web browser open කරගන්න. මම Firefox එක open කරගත්තා. ඊළඟ search bar එක search කරගන්න mouse cursors කියලා. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ links ගොඩක් බලා ගන්න පුළුවන්. මම use කරන link එක පළවෙනි description area එකේ සහ පළවෙනි comment එකේ pin කරලා දාලා තිනවා. ඔයාට පුළුවන් ඒක follow කරලා මේකේ website එකට යන්න. ඉතින් මම මේ විදිහට මේක select කරනවා. හරි. ඉතින් මේකට අපිට login වෙන්න මොනවත් ඕනේ නැහැ. login වෙන්න තියෙනවා. login වෙන්න ඕනේ නැහැ. හරි. ඔයාලට මෙතන පල්ලෙහාට යති mouse cursor බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තව මෙතන අංක ටිකක් තියෙනවා. ඒ පල්ලෙහා අංක වලින් පෙන්නන්නේ ඔයාලට යන්න ඕනේ page ටික. ඔයා කැමති page එකක් මේ විදිහට select කරගන්න. මට set වෙන page එක මම මේ විදිහට select කරගන්නවා. බලමු මට set වෙන එකක් තියෙනවද කියලා. හරි. මම මෙන්න මේක මේ විදිහට select කරගන්නවා. select කරගෙන බලමු මේක ඇතුලේ තව මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන තව පල්ලෙහාට යද්දි mouse cursors බලා ගන්න පුළුවන්. ඉතින් මම මෙන්න මේක උඩ නැවත ක්ලික් කරගන්න. මොකද මට set වෙන එක හොයාගන්න එපා. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් තව mouse cursors තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ඔයාලට set වෙන එකක් select කරගන්න පුළුවන්. මට මෙන්න මේක පොඩ්ඩක් set වගේ ඒ නිසා මම මේක select කරගන්නවා. select කරගෙන මම කරන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් මේක download කරගන්න එක තියෙනවා. ඔයාලට මෙතන icon එක කිලෝබයිට් 139.6ක ෆයිල් එකක් තියෙන. ඒ වගේම මේ mouse cursor එකේ තියෙන දේවල්. ඒ කියන්නේ mouse cursors ටික ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයාලට බලා ගන්න පුළුවන්. vibrate වෙන ඒවා නිකන් තියෙනවා. ඒ වගේම ඔයාලට මෙතන කැරකෙන ඒවා තියෙනවා. කැරකෙන ඒවා පුදුම වාදයක් දෙන්නේ. හරි කමන්නේ. ඔයාලට කරන්න තියෙන මෙතන download කියන එක දෙන්න. ඊට පස්සේ මෙන්න මේක ඊටාම සුළු වෙලාවකින් download වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන location එකට press කරපුවම ඔයාලට මෙන්න මේ වගේ ගොඩක් බලා ගන්න පුළුවන්. මේ කලින් මම download කරලා තියෙනවා ටිකක්. හරි. මම මේ ටික delete කරගන්නම් ඔයාලට පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. ඉතින් මෙන්න මේක මම මේ විදිහට උඩ right click කරලා extract කරගන්නවා. extract කරගත්තාම ඔයාලට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ set එක මේ විදිහට select කරගන්න. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට file දෙක විතරක් ඔයා unselect කරගන්න control එක අල්ලගෙන ඊළඟ right click කරලා copy කරගන්න. copy කරලා එන්න this PC එකේ C partition එකේ තියෙන Windows වලට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන cursors වලට යන්න. ඊට පස්සේ ඔයාලට right click කරලා new ගිහලා folder එකක් හදාගන්න පුළුවන්. මම දැන් ෆෝල්ඩර් එකක් හදලා තියෙන්නේ. ඒ නිසා මම වෙනත් ෆෝල්ඩර්ස් හදන්න යන්නේ නැහැ. මම මේක උඩ මේ විදිහට ඩබල් ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ mouse cursors ගොඩක් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මම මෙන්න මේකේ උඩ මම මේ විදිහට control V ගහපුවම අපේ දාව mouse cursor set එක බලා ගන්න පුළුවන්. හරි. මෙන්න මෙහෙම තමයි අපේ වැඩ ටික කරලා ඉවර වෙලා තියෙන්නේ. දැන් මම මේ set එක මේ විදිහට close කරගන්න. දැන් මම කරන්නේ start menu එකට ගිහිල්ලා settings වලට යනවා. settings වලට ගිහිල්ලා මම මේ විදිහට devices වලට යනවා. ගිහිල්ලා මෙතන mouse කියන option එක වල බලා ගන්න පුළුවන්. additional mouse option කියලා මේක select කරනවා. select කරපුවම pointers වලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා browser කියලා. මෙන්න මේක select කරන්න. ඊට පස්සේ my කියන එකට මම මේ විදිහට යනවා. ඊට මට set වෙන එක මම මේ විදිහට select කරලා open දෙනවා. දීලා apply කරලා ඕකේ කරනවා. ඔයාලට බලා ගන්න පුළුවන් mouse cursor එක මේ විදිහට change වෙලා තියෙනවා. අතන මාර ලස්සන mouse cursor එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාලට නැවත වෙනස් කරගන්න ඕන නම් මේ විදිහට additional mouse option වලට ගිහිල්ලා pointers වලට ගිහිල්ලා browser වලට ගිහිල්ලා මේ විදිහට ඔයාලට set වෙන එක select කරලා මෙහෙම open දීලා apply කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට set වෙන එක මේ විදිහට change වෙනවා. ඉතින් boys මම හිතනවා ඔයාලට අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකෙන් ඔයාලට ඔයාගේ PC එකේ gaming look එකක් ගන්න පුළුවන් විදිහට mouse cursor එක හදා ගන්න පුළුවන් වෙන්න ඇති කියලා.
ඉතින් බොයිස් මේ වීඩියෝ ගැන මොනවද දේවල්ද හිතන්නේ? ඉතින් ඒ වගේ මොන වගේ කන්ටෙන්ට් ඉදිරියේදී ඕනේ? මේ හැම එකම අනිවාර්යයෙන්ම පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාලා යන්න. ඒ වගේම අපේ channel එක Navi Tech Show කියන YouTube channel එක subscribe කරලාම තියාගන්න. මොකද ඔයාලට education videos, unboxing videos, ඒ වගේම computer tutorials මේ හැම එකම ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම අපේ channel එකේ ඔයාලට එකතු වෙලා සුපිරි ගමනක් ගන්න පුළුවන්. එහෙනම් ඉතින් boys ගිහින් එන්නම් අලුත් වීඩියෝ එකක් හම්බෙන තුරු පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා.